ධනු ලග්නය ධනු ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ ධනු ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා වක්‍ර වී 7 වැන්නේද, බුධ සිකුරු රවි කුජ ග්‍රහයින් ලග්නයේද, රාහු 3 වැන්නේද, සෙනසුරු 4 වැන්නේද, චන්ද්‍රයා 6 වැන්නේද, කේතු 9 වැන්නේද ගමන් කරමින් ගතවන මෙම වර්ෂය ඔබට ධනය මුදල් අතින් අමාරුකම් ඇතිවේ. බොහෝ වෙහෙස මහන්සි වී මුදල් ඉපයීමට සිදුවේ. කොතරම් වෙහෙස මහන්සි වී කටයුතු කරත් එයින් නිසි ප්‍රයෝජන ගත නොහැකි. රැකී රක්ෂා හස්ත කර්මාන්තය වැනි නව ව්‍යාපාරික අවස්ථා ආරම්භීමට පුළුවන්. රක්ෂාවෙන් අස්වීම හෝ විශ්‍රාම ගැනීමට සිදුවේ. වසරේ අග කොටසේ උසස් වීමක් හෝ ව්‍යාපාරවල දියුණුවක් දැකගත හැකි වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයසක නම් විවාහය සිදුවීමටද නියමිතයි. දරුවන්ගේ ලාභ ලැබේ. සිතට කයට සැප ලැබෙන කාලයකී දියුණුවට ඉඩ තිබේ. හොඳ ආහාර පාන වර්ගද වාහනද ලැබෙන්නට පුළුවන්. අනුමානයට කරන වැඩවලින් දියුණුව ලැබේ. ශරීර සනීපය ලැබේ. නීතිය පිළිබඳ කටයුතු වලට හසු වීමටද පුළුවන්. අලංකාරයට සැප පහසුවට අවශ්‍ය දේ ලැබේ. භාර්යාවට ස්වාමි පුරුෂයා සමග හිතවත්ව කාලය ගත කිරීමට ලැබේ. නමුත් මේ කාලයේදී රහස් සම්බන්ධකම් මතුවීමට පුළුවන්. සමහර විට වාසස්ථාන පිළිබඳ වෙනසක් හෝ නිදා ගන්න තැන වෙනසක් වීමට සිදුවේ. පිටතැන්වල නිදා ගැනීමට සිදුවේ. පොරු චෝදනාවකට හසුවීමකටද ඉඩ ඇත. කවුරු හෝ තමාගේ වරදක් ගැන කියනවා ඇත. ඇති වැදගත් වැඩ රාජකාරියක් නැතත් විවේක රහිත බවක්ද පෙන්වයි. සිත එක් විදිහකට නොපවතී. පියාටද අගුණ කාලයකි. තවද මෙම කාලයේදී සිතට කනගාටුව ඇති කරන කරුණු සිදුවේ. තරමක් කේන්ති යන කාලයකි. සමහර විට කේන්තිය නොපෙන්වා ඉවසා නිශ්ශබ්ද වේ. ශරීරයට ගිනි සැරයක් වැදිය හැකිය. සමාජයේ නූමනා කරදර වලින් වරින් වර ඇතිවන කාලයකි. මේ නිසා තම වැඩ කටයුතු අතපසු වේ. මහරාත්‍රියේ නිදිවරාගෙන ප්‍රයෝජනයක් නැති ගමන් බිමන් යාමට සිදුවේ. සමහර විට ඒන් සුළු විනෝදයක් විතරක් ඇතිවේ. ගමන් බිමන් නිතර ඇතිවේ. අවිවාහක අයට නම් ස්ත්‍රීන් සම්බන්ධකම් හෝ ස්ත්‍රීන් සමග ආශ්‍රයයට ඉඩ ලැබේ. ස්ත්‍රීන්ට පුරුෂ සම්බන්ධකම් ඇතිවේ. පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් ඇතිවීමට පුළුවන්. දේපල පිළිබඳ තණ්හාවක් ඇතිවේ. වංචාකාරයින්ගේ හෝ නරක මිනිසුන්ගේ ආශ්‍රයයට වැටේ. තවද වෙහෙස ඇති සතුට නැති ගමන් යාමට සිදුවේ. කලකෝලහල වලට පවා පැටලීමට ඉඩ ඇත. තම මව්පියන් සමග අමනාපකම් ඇති කර ගන්නා කාලයකි. අධ්‍යාපනය අලුත් දේ ඉගෙනීමට ලැබේ. ලිය කියවිලි වැඩ ඉගැන්වීම අමුතු කිරීමට සිදුවේ. ඉගෙනීම් වලින් පහළ බසි. විභාගවලට තරම් සුබ කාලයක් නොවේ. සෞඛ්‍ය උණ හෝ හිසේ කැක්කුම් ගතියක් හෝ හිසට තුවාලයක් හෝ උදරාබාධයක් හෝ හෘදේ කැක්කුමක් හෝ අධික රුධිර පිටවීමක් හෝ ඇදුම ගතියක් හෝ ඇස්වල දෝෂයක් හෝ ශරීරයේ උෂ්ණත්වය සාධන අසනීපයක් හෝ ශරීරයේ වේවුලීමක් හෝ ගිනි බයක් හෝ ඇතිවීමට ඉඩ තිබේ. සුළු වශයෙන් හෝ එයින් එක පීඩාවක් හෝ ඇති කෙරේ. සුබ දවස් ඉරිදා බදාදා සිකුරාදා සෙනසුරාදා. සුබ වර්ණය කහ. සුබ අංකය 3 5 6 8. සුබ වැණි පුෂ්ප රාග. ඔබට සුබ දවසක්.